උඹ නම් මහ අමනෙක් බං. උඹේ එකම කොල්ලත්තර හාමුදුරුවන්. එහෙම මුදලාලි එහෙම කියන්නේ. මට ලොකු ආන්දරෝ කිව්වේ අපේ පොඩි එකා මහාන කරොත් අපිට විශාල පිනක් කැප් වෙනවා. කෙහෙල් මල. යකෝ උඹේ ගෑණි පන්සල් යන්නේ. උඹේ දරුවා මහාන කරන්නවා. මොකකටවත් නෙමෙයි. ආමුදුරුවෝයි උඹේ ගෑණි අතර තියෙන සම්බන්ධය මුළු ගමම දන්න. උඹේ ගෑණිට පන්සලේ ලටින්න ටිකට් එකක් ඇදුනා වගේ උඹේ ළමයා මහාන කළා. බලන්න මුදලාලි අතේ මගේ ගෑණි පුතුමයි ඔය සිවුරු හරගෙන දෙකේ එකම මලා ගන්නවා. ඵලයන් පුතා. හාමුදුරනේ අපි මේ ගමට අලුත් වුණාට මේ පන්සලේ වැඩ කටයුතු කරලා අපේ පිට ප්‍රයෝජන හාමුදුරනේ මේ අපි කැමති මාසෙකට කර දානෙක් බාරයන් කරන්න. බොහෝම පින් මහත්තයෝ. කරුණ පිරිස මේවට යොමු වෙන්නේ නැති එක තමයි අඩු. දානයක් වුණත් දෙනකොට ඒක සද්දා සිතිලි දෙන්න ඕන. නැත්තම් ඒක තවත් එක සංග්‍රහයක් විතරයි මහත්තයෝ. ඇත්තටම හාමුදුරනේ මේ ගමේ පරිසරය නම් හරිම නිස්කලංකයි. කවුද මේ පැත්තට එනවා වෙන්නේ? ආම්තුරුනේ ගුණපාලයියනේ හොඳටම වීරකම දෙන්න. ගහපන් යකෝ එළියට. මම අත පන්තල ලේවිලක් කරනවා. ඕර වැල්ලි. ගුණපාල මොකද මේ කරන්නේ? හොඳ නෑ නේද ඔය ඇතිරීම මෙතන? ආම්දුර තමයි මගේ පවුල කෑවේ. මගේ කොල්ල මට දීපන්. මම දන්නවා ආම්දුරේ මගේ ගෑණිය අතර තියෙන සම්බන්ධය. හොර කන්නයා. උඹට පිස්සුද ගුණපාල? මෙච්චර මේ වැදගත් මිනිස්සු ඉස්සරහ අපේ හාමුදුරන්ට අපහාස කරන්නේ. තොට මොකද තියෙන අමාරුව? ඉන්නට කකා ඉන්න බිම්බට තෝබලේ පැත්තකට උඹට මොනවා? ගුණපාලම් බ්‍රෝ. අනේ මොන පාවද්ද කරගත්තේ මොනද? ඇයි පිටිසෙන් හයියේ මනසට ගහන්න එපා. අම්මේ දෙවියනේ මේ පොඩි දරුවා ඉස්සරහද මේ දේවල් වෙන්නේ? බේබදුකම මිනිස්සෙක් කොච්චර පහක් තත්ත්වයකට වටනවද? ගුණපාල රවුසට වැරදිලා. මුදලාලිගේ පසිප්පු බිස්නස් එක කරගන්න බාධාක් කියලා දුන්නේ මේ පන්සල්. ඒකයි තමුදේව ඉස්තෙක් කරගෙන තියෙන්නේ. තාත්තේ මම මහාන වෙන්න ආවේ මගේ කැමැත්තෙන්. මම හිතුවේ මම මහාන වෙන්න ආවම තාත්තා බීම නවත්තලා අම්මවයි අක්කවයි සතුටින් බලාගනි කියලා. තාත්තේ නැද්ද නැද්ද පොල්ල විසික් කරන්න. හාමුදුරුවෝ තමයි මට ඉස්කෝලේ යන පොට්ටි ගත්ත අරන් දුන්නේ. තාත්තා ඒවත් කළාද? මාමේ බලන්න මේ හිතක ළමයි ගියා. මේ ළමයා සාසනයට පූජෙන්න හදන්නේ. ඒක හැමෝටම ලැබෙන වාසනාවක් නෙමෙයි. අනේ මට තමා වෙන්න හාමුදුරුවනේ. අර වසකතිප්පු නිසා මට මගේ දරුවා අමතක වෙලා ගියා හාමුදුරුවනේ. මට තමා වෙන්න හාමුදුරුවනේ. නැගිටින්න ගුණපාල. ඔය මත් වතුර කියන්නේ මිනිහා තිරසනෙක් කරන જાතියක් ගුණපාල. ශාසනයට දරුවෙක් පූජා කරන්න හැමෝටම පින නැහැ. ගුණපාලට ඒ පින තියෙනවා. ඒ පින මැති ගුණපාලට සසරෙන් ඈතර වෙයි. මේ ගමේ විතරක් නෙවෙයි අනිත් හැම ගමකම
මේ මත් වතුර නිසා කෝල් කීයක් විනාශ වෙනවද? අපි එකතු වුණොත් ඔය වසංගතය මේ රටෙන්ම තුරන් කරන්න පුළුවන්. තරුණ විදිහට අපි තමයි මුල් තැනම වැඩ කරන්න ඕනේ. මුලින්ම හැදෙන්න ඕනි තමුණුයි. තමුන්ගේ ආදරණීයන් ගැන හිතනවා නම් ඔය දහජරාව කවදාවත් කවුරුවත් කටේ තියන්නේ නැහැ.